අද අපි මේ වීඩියෝ එකෙන් හදන්න යන්නේ අච්චාරුවක්. අද මම මේ අච්චාරු සඳහා ප්‍රධානම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ කැරට්. එහෙනම් අපි බලමු කොහොමද මේ අච්චාරුව හදන්නේ කියලා. මුලින්ම මේ ආකාරයට අබ කුඩු අවශ්‍ය ප්‍රමාණයට අරගෙන විනාකිරි එකතු කරලා ටිකක් හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. මේ ආකාරයට මැටි ඇතිලියක් ලිපේ තියලා ඒක මේ වගේ රත් වෙනකොට අමු මිරිස් ටික මේ වගේ දාලා මේ හොඳට සෝදලා වතුර බේර ගනිපු අමු මිරිස් ටික මේ වගේ දාලා පොඩ්ඩක් තෙත හිඳ ගන්න ඕනේ. තප්පර 3ක් 4ක් වගේ තියලා මේ වගේ ටක් ගාලා ලිපෙන් බා ගන්න ඕනේ. මේ අමු මිරිස් මම දෙකට පළලා තියෙන්නේ. කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙහෙම තෙත හිඳුවට පස්සේ නරක් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. ඊළඟට කරපිංච සහ රම්පෙත් මේ ආකාරයට ලිපේ පොඩ්ඩක් රත් කර ගන්න ඕනේ. ඊළඟට හොඳින් සෝදාගත්තු රතු ලූණු මේ විදියට ඒකෙත් අපේ වතුර ගතිය පොඩ්ඩක් යනකම් මේ වගේ ලිපේ පොඩ්ඩක් තියලා ගන්න ඕනේ. මේ අමුද්‍රව්‍ය ඔබට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මේ වගේ පොඩියට කපාගත්තු කැරට් ටිකත් අපි පෙර ආකාරයටම තෙත ගතිය පොඩ්ඩක් හිඳෙනකම් මේ වගේ පොඩි වෙලාවක් ලිපේ මේ වගේ පොඩ්ඩක් රත් කරලා ගන්න ඕනේ. ඊළඟට අපි අච්චාරුව හදන්න ගන්න මැටි භාජනයට මේ ආකාරයට විනාකිරි එකතු කර ගන්න ඕනේ. ඊළඟට ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක මේ ආකාරයට එකතු කරන්න. ඊළඟට කුරුඳු පොතු කැබලි කිහිපයක් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. අච්චාරුව හදද්දී හැමතිස්සෙම මැටි භාජනයක්ම පාවිච්චි කරන්න. ඊළඟට ලුණු, කහ කුඩු, අමුතුන පහ සල්පයක්, ගම් මිරිස් කුඩු, කෑලි මිරිස් සල්පයක්. ඊළඟට අපි පෙර හදාගනිපු අබ මිශ්‍රණය මේ විදියට එකතු කරගන්න. ඊළඟට මේ ටික හොඳින් මේ විදියට මිශ්‍ර කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න ඕනේ. ඊළඟට අපි අර කලින් තෙත හිඳ ගනිපු සියලුම අමුද්‍රව්‍ය ටික මේ ආකාරයට අර මිශ්‍රණයට එකතු කරන්න. ඊළඟට මේ ආකාරයට හොඳින් මිශ්‍රණය මේ අපේ අමුද්‍රව්‍ය වල ගෑවෙන විදියට හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. අපි මෙතෙන්දී මිශ්‍ර කිරීම සඳහා ගන්න හැන්ද හොඳට තෙත මාත්තු කරපු හැන්දක් වෙන්න ඕනේ. නැත්නම් පුස් කන්න උනත් බලනවා. මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේ අපිට මිශ්‍ර කරාට පස්සේ චුට්ටක් රස බලන්න පුළුවන් ලුණු එහෙම ඇතිද කියලා. ලුණු මදි නම් මේ වෙලාවේදී එකතු කරගන්න. මේ වගේ ගොඩක් තම්බන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට මේ ආකාරයට තම්බන්න පුළුවන්. ලිපෙන් බාගත්තට පස්සේ හොඳටම නිමෙනකන් තියන්න. කිසිම භාජනයකට දාන්න යන්න එපා. හොඳට නිමෙන්න දෙන්න. ඊළඟට මේ තියෙන්නේ මව පැය දෙකක් විතර හොඳට නිමෙන්න දුන්නු අපේ අච්චාරු එක. මේ වගේ මැටි මුට්ටියක් අරගන්න. ඒකට ඒක හොඳට රත් කරලා තෙත මාත්තු කරලා ගන්න ඕනේ. ඒකට මේ වගේ අපි හදාගන්නපු අච්චාරු ටික මේ වගේ දාන්න. මේ වෙලාවෙදිත් අපි භාවිත කරන හැඳි සම්බන්ධයෙන් උනත් හොඳට බලන්න වතුර කවලම් වෙන්නේ නැති වෙන්න. මේ ආකාරයට අපේ අච්චාරු ටික දාලා මේ වගේ
පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේ වගේ මෙහෙම තියලා මෙන්න මේ ආකාරයට ගැට ගන්න. ඊළඟට මේ ආකාරයට මේ වගේ ගැට ගහලා අපිට දවසකට විතර පස්සේ රසවත් අච්චාරුවක රස බලන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලොත් මේ වගේ රසම රස අච්චාරුවක් හදලා රස කොහොමද කියලා කියන්න. ඊළඟට අපි තවත් මේ වගේම රසවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. සුබ දවසක්.